අනෙක් සියලු දේශපාලන පක්ෂ රාජපක්ෂ ඇනකොන්ඩාව විසින් ගිලගත් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර කරන ලද ප්‍රකාශවල අර්ථයක් නැතත් කිසියම් හාස්‍යයක් තිබේ. මීට පෙර කරන ලද හාස්‍යජනක ප්‍රකාශවලට නොගොස් දකුණු පළාත් සභා මැතිවරණය තුල මෙතෙක් කරන ලද ප්‍රකාශ ගැන එකින් එක විමසන විට ඊළඟ ඡන්දයේ එනතුරුම සිනාසෙන්නට පුළුවන්. අපි එකක් දෙකක් පමණක් ඉදිරිපත් කරමු. ඔහු මුලින් පටන් ගත්තේ රත්තරන් ගැනය. ඔහු දේශප්‍රේමයට හා දේශද්‍රෝහීකමට ගියේය. දැන් ඇනකොන්ඩා ගැන කියා තිබේ. ඔහුට හිටි හැටියේ ඇනකොන්ඩා සිහිපත් වූයේ දෙහිවල සත්තුවත්තේ ඇනකොන්ඩා පැටවුන් 35ක් විෂ බීජයක් හේතුවෙන් මිය යාමෙන් නිසා නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල සන්ධානය ගැන දුක හිතිලාය. රනිල් වික්‍රමසිංහ මහතාට කතා ලියා දෙන්නේ ඇනකොන්ඩේකු නොව කොණ්ඩකාරයෙකු බව අපට දැන් ලැබුණු නිවේදනයකින් කියා සිටී. රාජපක්ෂලාට ඇනකොන්ඩා නාමය පිරිනමන්නේ මහින්ද රාජපක්ෂ සමස්ත ත්‍රස්තවාදයම ගිලගෙන ප්‍රභාකර නන්දිකඩාල් කලපුවේ ගිල් වූ නිසාය. මේ සඳහා මේ රටේ පක්ෂ රාශියක සහාය ලබා ගැනීමටත් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් එකතු කර ගැනීමත් සිහිපත් කළ යුතුය. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ හපංකමක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම දනී. අනිකුත් සියලු පක්ෂ ගිලගත් රාජපක්ෂ ඇනකොන්ඩාවට ගිලගත නොහැකි වූයේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වෙනත් ඇනකොන්ඩාවකට ගිලගන්නට ඉතා පැරණි Tamanගේම පක්ෂය ඉඩ දුන්නේ නැත. එය වික්‍රමසිංහ මහතා විසින්ම ගිලගෙන තිබේ. දැන් ඉතිරිව ඇත්තේ ගිලගත් පාක්ෂිකයන්ගේ වලිග කොටස් පමණක් බවද කිව යුතුය. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂ ඇනකොන්ඩාව විසින් අනින ලද සියලු ක්‍රියාදාමයන් රටම දනී. මෙහිදී අප වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නැමැති ඇනකොන්ඩාව විටින් විට ගිලන ලද මුදල් රාජ්‍ය සම්පත් ගැන වහාම සොයා බලන ලෙසය. ඉන්දියාවෙන් ලැබුණු රුපියල් මිලියන 65ක මුදලින් මිලියන භාගයක් කාට දුන්නාදැයි වික්‍රමසිංහ මහතා සොයා බැලිය යුතුය. එම මුදලින් රත්මලානේ ෆැක්ටරියක් මිලට ගත්තේ කවුදැයි වික්‍රමසිංහ මහතා වහාම සොයා බලා පක්ෂයට හෙළි කළ යුතුය. කුරුණෑගලින් වත්තක් ගන්නට පක්ෂයේ රුපියල් ලක්ෂ 300ක්ද කොළඹ ඇතුළත මල්පාරේ නිවසක් අලුත් වැඩියා කිරීමට රුපියල් කෝටි 3.5ක් දුන්නේ කාටද යන්න දකුණු පළාත් සභා ඡන්දය නිම වූ විගස වික්‍රමසිංහ මහතා සොයා බැලීම අතිශයින්ම වැදගත් වෙයි. මේ අතරතුර බුලස්පාරේ රුපියල් ලක්ෂ 800ක් වටිනා නිවසක් ඇතුළු බංගලා දෙකක් මිලට ගත්තේ කවුදැයි වහාම සොයා බැලිය යුතුය. 2002 අගමැති පදවියට පත් වූ පසු රාජ්‍ය සම්පත් කිහිපයක් ගිල දැමුවේ මොන ඇනකොන්ඩාදැයි අමුතුවෙන් කිව යුතු නැත. පක්ෂය නගා සිටුවන්නට වලන් බින්දේත් හෝන් ගැහුවේත් පොලේ ගොස් කොළ බෙදුවේත් මොන ඇනකොන්ඩාදැයි කිව යුතු නැත. අලියා ලකුණ වෙනුවට මුට්ටිය දමන්නට සැරසෙන්නේ අලුතින්ම පක්ෂය කන්නට ඇනකොන්ඩාවෙකු බව රටම දනී. මැතිවරණ පවත්වන දිනය මේ ගමනත් වරද්දාගෙන ඇනගත් ඇනකොන්ඩා කවුදැයි යන්න මේ රටේ ජනතාව හොඳින්ම දන්නා බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය. විමසුම පිටපත මහින්දා බේසුන්දරගෙන්.